ඔයා දැන් මේ දකින හැම thumbnail එකක්ම මම මේ ඔයාලට කියලා දෙන්න යන විදියට මම 100%ක්ම AI පාවිච්චි කරලා හදපු ඒවා. AI thumbnail එකක් කොහොමද අපි ඉක්මනටම හදාගන්න කියලා 100%ක් ෆ්‍රී තාම ලේසියෙන් අපිට මේක කරගන්න පුළුවන්. ඔයාලා YouTube එකේ දකින ඕනිම thumbnail එකක් මේ විදියට නැවත ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. මම ඔයාලට වැඩේ පියවරෙන් පියවර කියලා දෙන්නම්. අපි යමු වීඩියෝ එකට. පළවෙනියටම ඔයා මේ විදියට YouTube home page එකට ඇවිල්ලා ඔයාට කැමති වීඩියෝ එකක තියෙන thumbnail එකක් තෝරගන්න. මම මෙන්න මේ විදියට thumbnail එකක් තෝරගන්නවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ Grok 3 කියන මෙන්න මේ site එකට හරි මෙන්න මේ QuenChat කියන මෙන්න මේ site එකට හරි. මේ දෙකෙන් ඕනෙම එකකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මේ දෙකම large language model එකක්. ChatGPT වගේම තමයි. මටනම් මේක ChatGPT එකට වැඩිය හොඳයි. ඊට පස්සේ ඔයා මේ thumbnail එක download කරගන්න ඕනේ. ඒකට ඔයා Google එකේ මේ විදියට YouTube thumbnail download කියලා search කරලා ඔයාට කැමති link එකකට යන්න. ඔයා copy කරගත්ත අර link එක මෙතනට paste කරලා ඔයාගේ thumbnail එක ලේසියෙන් ඔයාලා download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා අහපව් යන්න ඕනේ මේ QuenChat එකට හරි නැත්තම් මේ Grok 3 කියන මේ chat දෙකෙන් එකකට ඔයා කැමති දෙකෙන් එකකට යන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට description එකේ prompt එකක් දීලා ඇති. ඒක copy කරලා ඔයා මේ කැමති දෙකෙන් එකකට ඇවිල්ලා මෙතනට paste කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයා download කරගත්ත thumbnail එක මෙතනට upload කරලා send කියන බටන් එක දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙන් අපිට වෙනම prompt එකක් හදලා දුන්නා. ඊට පස්සේ ඔයා මේක copy කරගන්න ඕනි. මම description එකේ ඔයාලට දීලා ඇති AI image generate කරගන්න පුළුවන් free site 3ක්. ඒ තුනෙන් ඕගොල්ලෝ කැමති එකකට යන්න. ඊට පස්සේ අර අපි copy කරගත්ත prompt එක මෙතනට ගෙනල්ලා paste කරලා මේ යට තියෙන ratio එක 10:9 කියන විදියට වෙනස් කරලා generate කියන එක දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර download කරගත්ත thumbnail එකට ගොඩාක් ගැලපෙන විදියට ඊටත් වැඩිය හොඳට ලස්සන image එකක් ඔයාලට generate කරලා දෙනවා. මේක ඔයාලට ඕනිම විදියකට කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක Canva වලට හරි Photoshop වලට හරි දාලා මේකේ මේ අකුරු වෙනස් වෙලා තියෙනවා නම් එය වෙනස් කරලා ඔයාලට මේක ඔයාලගේ ඕනිම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්නත් එක්ක තව එකක් try කරලා පෙන්වන්නම්. ඔයාලට පේනවා ඇති ඔරිජිනල් එකටත් වැඩිය හොඳට අපිට මේකෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාලත් මේක පාවිච්චි කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මේවා පාවිච්චි කරන්න. අපි අනිවාර්යෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ජය වේවා.